අපි බලමු third party situation එක ගැන. මෙතන මුලින්ම කියන්න ඕනි කාලයකට කලින් ඔයාලා දෙන්න ගොඩාක් සතුටින් ඉඳලා තියෙනවා. නමුත් ටික ටික පසු කාලීනව ඔයාලා දෙන්න ගැන හරියට බලන්න බැරුව ඔය දෙන්නට මග ඇරිලා තියෙනවා. මම මෙතන අදහස් කරන්නේ ඔයාලා දෙන්න බිසි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ඒ වැඩ කටයුතුත් එක්ක ඔය දෙන්න ගැන බලන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා දෙන්න අතරට කවුරු හරි මිතුරෙකු විදිහට ඇවිත් තියෙනවා. ඊට පස්සේ තමයි මේ සම්බන්ධතාවය දුරදිග ගිහින් තියෙන්නේ. ඩෙවිල් කාඩ් එක ඇවිත් තියෙනවා. මේ තුන්වන පාර්ශවයේ කෙනා සමග තියෙන්නේ ආදරයක් නෙවෙයි. ඒක ආකර්ෂණයක් මොනා හරි නරක දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඇබ්බැහි වීමක ඉන්නේ. එහෙම නැතුව ලව් කියලා දෙයක් මෙතන නැහැ. මේ තුන්වන පාර්ශවයත් සමග තියෙන සම්බන්ධතාවය ඊටාම කෙටි කාලීනයි. ඉක්මනින් මේ සම්බන්ධතාවය ඉවර වෙනවා. ආයෙත් ඔයා ආදරය කරන කෙනා ඔයාට කෝල් මෙසේජ් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න මෙහෙම කෙනෙක් සමග නැවත සම්බන්ධතාවයකට යනවද කියලා. මම හිතනවා මේ රීඩින් එක ඔයාට රෙසිනේට් වෙන්නේ නැති කියලා. channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔයාට සුබ දවසක් වේවා.